ආර්ථික වර්ධනයට ආර්ථිකය කඩා වැටීමට බලපාන්නේ නැහැ. වාහන ආනයනය සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. මේ මොහොතේදී අපි යම් තීන්දුවක් ගත්ත වාහන ආනයනයේදී පුද්ගලික වාහන ආනයනය කිරීම පොඩ්ඩක් කල් දමා ගන්න කියලා. එය එක උත්තරයක්. තව උත්තර ගණනාවක් මේක ඇස්සේ තියෙනවා. අපි පියවරෙන් පියවර ක්‍රමිකව තොරතුරු අධ්‍යයනය කරමින් එතෙන්ට එන්නේ. එතෙන්දී ඉදිරිපත් කරපු තර්කයක් තමයි හරියට මේ තීන්දුව ගත්තු මැයි මාසේ 15 වෙනිදා වාහන 4000ක් ගෙන්නුවා. ඒකෙන් 3500ක් එක සමාගමක්, තව 500ක් තව සමාගමක් ගෙනාලා මේ තොරතුරු එළියට ගිහිලා හොරකමක් වංචාවක් කරයි කියලා සම්පූර්ණ මිත්‍යාවක් වැරදි තොරතුරක් සමාජගත කළා. එක එක කණ්ඩායමකට එකතු වෙලා වැඩේ කරන්න පුළුවන්. මම තොරතුරු ඉදිරිපත් කළා. මැයි මාසේ 15 වෙනිදා ලංකාවට ආවේ වාහන 1782යි. ඒ 1782 ඇතුලේ තනි ඒකක ගත්තාම වාහනේ දෙක තුන අය තියෙන්නේ. වාහන 150ක් 147ක් ආයතනය කරපුවා ඉන්නවා. ඒවත් මෝටර් සයිකල් 18 වෙනිදා. ඒ කියන්නේ බදු වැඩි වුණාම 9429ක් වාහන ගෙනල්ලා තියෙනවා. එතකොට කිසිදු ආකාරයක මේ තොරතුරු එළියට ගිහිල්ලා මේ ගැටලුවක් නිර්මාණය වෙලා නැහැ. දැන් මම මෙතන ඉදිරිපත් කරා නිතාම පැහැදිලිව එදා ආනයනය කරලා තියෙන වාහන 1782 නම් කවුරු හරි කෙනෙක් චෝදනාවක් කරනවා නම් 4000ක් ආනයනය කරයි කියලා. ඒ කරුණ ඉදිරිපත් කරන්නේ. මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මාසේ සිටියා 59 මුතුමට අදාළ අංකයේ සංඥා News First. බලාපොරොත්තු වෙන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදාතා වැඩසටහන මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ මීමැසි පාලන කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන් සඳහා මීමැසි පාලනයේ දී විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අකින් සංවිධානය කරනු ලැබූ සැමගීත්වයෙන් වැඩසටහන පැවැත්වුණා. ලෝක තේ දිනයට සමගාමීව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුමතිත ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ සැමරුම් වැඩසටහන අද පැවැත්වුණා. ඒ වැවිලි ප්‍රජා හා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් ඇතුළු ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සිට ගාලු මූදුර දක්වා පාගමනක් සංවිධානය කර තිබුණේද ලෝක තේ දිනයට සමගාමීවයි. රුපියල් මිලියන 75.54ක මුදලක් වැය කර කෑගල්ල රංවල මහානාග විද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අද සිදු කෙරුණා. ඒ සබරගමු පළාත ආණ්ඩුකාර චම්පා ජානකී පාර්ලිමේන්තු ශාඛාව මගින් ප්‍රදේශීය ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම සාමාන්‍ය ජනතාවටද ඉතුරුම් හා ස්ථාවර තැන්පතු නවතුම් තත්ත්වය කොහොමද? ඒ පිළිබඳව තොරතුරු ගෙන එන්නේ නිවේශක